ඔව් කෝච්. අපිට කියන්න මේ සික්ස් පැක් කියන්නේ මොකක්ද? එතකොට ජිම් යන කෙනෙක්ට සහ නොයන කෙනෙක්ට මේ සික්ස් පැක් හදාගන්න පුළුවන්ද? ජිම් යන ඒ වගේම ජිම් යන්නේ නැති ඕන කෙනෙකුට සික්ස් පැක් හදාගන්න පුළුවන්. හ්ම්. ඉතින් අපේ ඇබ්ඩොමිනල් මසල් එක ගත්තාම මසල් එකේ කොටස් කිහිපයක් තියෙනවා. බොහොම සරලව තේරෙන භාෂාවෙන් අපි කතා කරනවා නම් ඒක අපර් පාර්ට් එක තියෙනවා, මිඩල් ඒරියා එක තියෙනවා, සයිඩ්ස් තියෙනවා, එක්ස්ටර්නල් ඔබ්ලික්, ඉන්ටර්නල් ඔබ්ලික් කියලා කියනවා. ඒ වගේම ලෝ පාර්ට් එක තියෙනවා. ඉතින් ඔය පාර්ට්ස් ටික ලස්සනට පේන්න, එම්බෝස් වෙලා පේන්න ඔය හදාගන්න එක තමයි සික්ස් පැක් කියලා කියන්නේ. ඒකේ අපි බිගිනර් කෙනෙක් නම් එයා ඉස්සෙල්ලාම සික්ස් පැක් එකක් හදාගන්න try එකක් දෙනවා නම් එයාට ගෙදර හෝම් වර්ක්අවුට් එකක් කරලා බොඩි වේට් ට්‍රේනින් එකක් එක්ක සික්ස් පැක් හදාගන්න පුළුවන්. එයා ජිම් එකකට යනවා නම් chance එක තියෙන එකේ ඔයාගේ සික්ස් පැක් එක හදාගන්න ස්පීඩ් එක වැඩි වෙනවා. ඔයාට පැක් එක ඉක්මනට හදාගන්න පුළුවන්. හැබැයි මම දැන් ඔයාට ඇඩ්වයිස් එකක් විදිහට අපි දෙනවා නම් සාමාන්‍යයෙන් මම අදහස් කරන්නේ කෙනෙක් ගෙදර ඉඳන් සික්ස් පැක් හදාගන්න යනවට වඩා එයා ඒක මොන එක්සර්සයිස් එකකටත් බලපානවා. පැක් එකට විතරක් නෙමෙයි. අපි shoulders, chest, legs මොන එක්සර්සයිස් එකකටත් ඒක බලපානවා. අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ ජිම් එකකට යන එක. ගිහිල්ලා අපි කිසිම දෙයක් දන්නේ නැත්තම්. එතකොට අපි හොඳ උපදේශකවරයෙක් හොයාගෙන එයාගේ යටතේ පුහුණු වෙලා දේවල් ඉගෙනගෙන ඒකෙදි ටෙක්නික්ස් ඉගෙන ගන්න ඕනේ, බ්‍රීතින් සිස්ටම් එක ඉගෙන ගන්න ඕනේ, කොහොමද මේවා කරන්න කියලා දැනගන්න ඕනේ. යම්කිසි දල අවබෝධයක් අරගෙන එතනින් එහාට අපිට පුළුවන් අපිව සංවර්ධනය කරගන්න. ඒ කියන්නේ අපිට ගෙදර ඉඳන් අපි එක්සර්සයිස් කරනවා නම් බොඩි වේට් එකත් එක්ක කරන එක්සර්සයිසස්, ජිම් එකේ වුණත් තනියෙන් කරන වෙලාවට කරන එක්සර්සයිසස්. ඉතින් ඒක කරන්න කලින් මම යෝජනා කරන්නේ සාමාන්‍යයෙන් අලුතෙන් පටන් ගන්න කෙනෙකුට මුලින්ම ඔයා කෝච් කෙනෙක් ගාවට ගිහලා ජිම් එකකට ගිහලා මුලින්ම ඒ පිළිබඳ දල අවබෝධයක් ගන්න. එතනින් එහාට ඔයාට පුළුවන් ඉස්සරහට යන්න.